YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා. ඉතින් ගොඩ කාලයකට පස්සේ මම බ්ලොග් එකක් අරගෙන මේ බ්ලොග් එකේ තියෙන්නේ මම දවස ගත කරපු හැටි. ඉතින් අපි බලමු මම අද දවසේ මොනවද කරන්න කියලා. මුලින්ම මම හදාගන්න යන්නේ මගේ ස්කින් කෙයාර් වලට ඕන කරන දේවල් ටිකක්. ඉතින් මං හිතුවා ඒක ඔයාලත් එක්කත් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් අපි බලමු මම මොනවද මේ හදන්න යන්නේ කියලා. මේකට අපිට මුලින්ම ඕන වෙනවා දොඩම්. දොඩම් කිව්වහම මම මෙතන අරන් තියන්නේ අර ලොකු දොඩම් එක. ඔයාලට මෙතනට තැඹිලි පාට චූටි දොඩම් එක උනත් ගන්න පුළුවන්. ඒ දොඩම් එක චුට්ටක් ගන්න මං හිතන්නේ එක ගෙඩියක් 100ක් 120ක් විතර වෙනවා. ඉතින් ඒකින්ද මම මෙන්න මේ දොඩම් එක තමයි පාවිච්චි කරේ. ඔයාලා ගාව තියනවා නම් ඔයාලට තැඹිලි පාට දොඩම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා ගන්න දොඩම් එකේ දොඩම් පොත්ත තියාගන්න. දොඩම් පොත්ත විසි කරන්න එපා. දොඩම් පොත්තත් අපිට ඕන වෙනවා. මං ඔයාලට කිව්වේ නෑනේ මම මොකද්ද මේ හදන්න යන්නේ කියලා. මම මෙතන දේවල් දෙකක් හදනවා. එකක් තමයි මෝර්නින් ජූස් එක. ඔයාලා හැමෝම දැකලා ඇති ජින්ජර් ෂොට් එක. ඉතින් ඒක චුට්ටක් වෙනස් කරලා තමයි මම්මගේ මෝර්නින් ජූස් එක හදාගන්නේ. ඉතින් ඒකයි ෆේස් එකේ ඔයාලගේ පිම්පල්ස් වලට එතකොට පිම්පල්ස් වලින් තිබ්බ ලප කැලල් අයින් කරගන්න ස්ප්‍රේ එකක් හදාගන්න තමයි මම මේ යන්නේ. ඉතින් මේක ස්ප්‍රේ එකක් විදියට විතරක් නෙමෙයි අයිස් කියුබ් එකක් විදියට උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට ඕන කරන බර ටික තමයි මෙන්න මේ තියෙන්නේ. මම දැන් මෝර්නින් ජූස් එකට ඕන කරන බර ටික තමයි මේ හදාගන්නේ. ඉතින් ඒකට මම දානවා බීට්රූට්. බීට්රූට් කපා ගන්නකොට චුට්ටක් ලොකුවට කපා ගත්තට කමක් නැහැ. අපි මේක අවසානට පෙරලා තමයි ගන්න. ඉතින් ඒක නිසා බ්ලෙන්ඩ් වෙන්න පුළුවන් සයිස් එකට චුට්ටක් ලොකුවට කපා ගත්තට කමක් නැහැ. ඊට පස්සේ මම කැරට් ටිකත් මේ වගේ පොඩියට කපා ගන්නවා. මේ තියෙන්නේ අපිට ඕන කරන බඩු ටික. මම මුලින්ම ස්ප්‍රේ එක තමයි හදන්න යන්නේ. ඉතින් ඒක ටික වෙලාවක් රත් කරගන්න ඕන. ඒක නිසා ඒක මුලින්ම හදනවා. මුලින්ම භාජනයක් ලිපෙන් තියලා ඒකට වතුර ටිකක් දාලා අර අපි සුද්ධ කරගත්ත දොඩම් පොතු ටික දාලා ඒකට මම දාගන්නවා කුරුදු පොතු 5-6ක්. කුරුදු පොතු ගන්නකොට හොදලා දාන්න. වතුර ටිකක් මේ වැඩිපුර දාගන්න ඕන. මොකද මේක ටික වෙලාවක් වැඩිපුර රත් වෙන්න ඕන නිසා වතුර චුට්ටක් වැඩිපුර දාගන්න අමතක කරන්න එපා. හරි. ඒ ටික සාමාන්‍ය ඉන්දරේ රත් වෙන්න තියලා මම යන්නේ අනිත් ජූස් එක හදාගන්න. ඉතින් ඒකට බ්ලෙන්ඩර් කරගන්න ඕන. ඉතින් බ්ලෙන්ඩර් එකට ඉතිරි වෙලා තියෙන ඔක්කොම ටික දාගන්නවා. බීට්රූට්, කැරට්, එතකොට පොඩියට කපාගත්ත ජින්ජර්. ඒ වගේම දොඩමත් එකතු කරන්න ඕන. දොඩම් එකතු කරනකොට මතක තියාගන්න දොඩම් වල ඇට අයින් කරන්න ඕන. මොකද ඕක බ්ලෙන්ඩ් වුණාම තිත්තරහක් යනවා. ඒක නිසා දොඩම් ඇට අයින් කරගන්න ඕන. ඊට පස්සේ සීනි, ලුණු පොඩ්ඩක්, ඒ වගේම ඔයාලට දෙහි චුට්ටකුත් එකතු කරගන්න පුළුවන්. දෙහිත් එකතු කරලා වතුර ටිකක් දාලා ඔයාලා මේක බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඒ අතරතුර මේක චුට්ටක් කලවම් කරන්න අමතක කරන්න එපා. ඔයාලට පේන මැති දැන් මේකේ පාට පොඩ්ඩක් වෙනස් වෙගෙන ඉන්නේ. ඉතින් තව ටික වෙලාවක් මේක තියන්න ඕන. දැන් අපි බ්ලෙන්ඩ් කරගත්ත ජූස් එක පෙරා ගන්න ඕන. ඉතින් ඔයාලට මේ වගේ එකකින් පෙරා ගන්නත් පුළුවන්. නැත්නම් ටිකක් ලොකු රෙද්දක් අරගෙන ඒකට මේ ඔක්කොම ටික දාලා එකවර ඔයාලට පෙරා ගන්නත් පුළුවන්. ඔයාලට ලේසි පහසු විදිහකට මේක පෙරා ගන්න. පෙරාගත්තට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සන රතු පාටක් තියෙනවා මේකේ. ඉතින් ඔයාලට මේක බොටල් එකක දාලා අරන් තියාගන්න පුළුවන්. සතියක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්න පුළුවන්. උදේට බොන එකෙන් ගොඩක් හොඳ බෙනිෆිට්ස් ගන්න පුළුවන් ඔයාලට.
අරක ලිපෙන් අරගෙන එක ටික වෙලාවක් තියන්න ඕන නෙමෙන්න. ඉතින් ටික වෙලාවක් නිවුණාට පස්සේ ඒක අපිට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. ඒකේ තියෙන වතුර එකයි එතකොට කුරුදු එතකොට මේ දොඩම් පොත්තත් එක්කම තමයි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන. බ්ලෙන්ඩ් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේක කලින් එක වගේම පෙරා ගන්න ඕන. පෙරා ගත්තට පස්සේ ඔයාලට මේක බොටල් එක දාලා සතියක වගේ කාලයක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. මම ඔයාලට කිව්වනේ මේක ස්ප්‍රේ එකක් විදිහට වගේම අයිස් කියුබ් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මේ වගේ අයිස් කියුබ් දාන කප් එකකට මේකෙන් ටිකක් දාලා මේක ඩිප්‍රෙෂන් එකට දාලා අයිස් කියුබ් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ස්ප්‍රේ බොටල් එකකට දාලා උදේටයි රෑටයි මේක ඔයාලගේ ෆේස් එකට ස්ප්‍රේ කරගන්න පුළුවන්. මේක ඔයාලගේ ෆේස් එකට විතරක් නෙමෙයි ඔයාලගේ මුළු බොඩි එකටම හොඳයි. මේක ෆේස් එකේ ගෑවම චුට්ටක් මුණ දනවා. ඉතින් ඔයාලා බය වෙන්න එපා. ඒක ටික වෙලාවක් ගියද්දි හැමම හරියනවා. මොකද මේකේ තියෙන දොනම් පොත්ත නිසා තමයි මේ විදිහට දාන්නේ. ඉතින් ඒක ලොකුවට හිතන්න යන්න එපා. හැබැයි ඔයාලා සෙන්සිටිව් ෆේස් එකක් තියෙනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මේක යූස් කරන්න ඕනේ කියලා. හරි. ඒ වැඩත් ඉවරයි. දැන් මම යන්නේ ගෙදර පොඩ්ඩක් අස් කරන්න. ටිකේම මට vlog ගන්න බැරි වුණානේ. මම හිතන්නේ මම මේ vlog එක දාන්නේ මාසෙකට විතර පස්සේ අවසන් වීඩියෝ එක දාලා මාසෙකින් විතර තමයි මම හිතන්නේ මම මේක දාන්නේ. මට ඇත්තටම වීඩියෝස් එඩිට් කරගන්න ටයිම් එකක් නැහැ. ඉතින් මම හිතුවා ඔයාලට අනිවාර්යෙන් සතියාන්තයට එක vlog එකක් අප්ලෝඩ් කරන්න. සෙන්ස් රාජි දෙකේ දවස් දෙකේ ෂෝට් vlog එකක් හරි ඔයාලා වෙනුවෙන් අප්ලෝඩ් කරන්න හිතුවා. ඉතින් ඉස්සරහට ෂූට් vlogs අරගෙන මම ඔයාලා ගාවට එන්න. ටේබල් ගුඩින් තියන්න චුටි කව වාසයක් ගත්තා. ඉතින් ඒකත් ටේබල් ගුඩින් තියලා මම දැන් යන්නේ මම කාමරස් කරගන්න. රස කරලා ඉවරයි. දැන් අපි යමු අන්බොක්ස් එකක් කරන්න. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත අලුත් ලැප්ටොප් එක. මේක Asus ලැප්ටොප් එක. VivoBook එකේ තියෙන ලැප්ටොප් එකක් මේක. ඉතින් අපි බලමු කොහොමද මේක ඇතුළේ තියෙන්නේ කියලා.
කැපේ බොන ගමන් අලුත්ම ලැප්ටොප් එකෙන් කතාවක් බලන ගමන් තමයි ඉන්නේ. අපි පොළොන්නරුව යන ගමන් ඉන්නේ අපේ අක්කට කන්නාඩි දෙකක් ගන්න ඕන. ඉතින් ඒ වැටේ බලන්න තමයි මේ පොළොන්නරුවට යන්නේ. මම එනකොට කාලාව නැති නිසා මට බඩගිනි. ඉතින් කන්න මොන හරි හොයන්න තමයි යන්නේ. ගිහිල්ලා කාලේ වරුණාන් පස්සේ තාම මතක් වුණේ මම බ්ලොග් එකක් කරනවා කියලා. ඉතින් හැමදාම වගේ ඔන්න අදත් මට අමතකුණා මම කන එක වීඩියෝ කරන්න. ඉතින් මමයි තාත්තයි කාලා ආයෙම ආවා ක්ලිනික් සෙන්ටර් එකට. ඒ වෙනකොට අපේ අක්කලා ડોක්ටර්ත් එක්ක කතා කරලා එළියට ආව හැමම. අපි ආවේ මෙන්න මෙතෙන්ට. මේ ડોක්ටර් හොඳයි කියලා ගොඩාක් කට්ටිය කියනවා. ඇත්තට මේ ડોක්ටර් හොඳයි. ඉතින් ඊට පස්සේ අපි ඒ ડોක්ටර්ට කියලා අක ගෑස් දෙක බලාගෙන අපි ආවා කන්නාඩි දෙකක් හොයන්න. එතනින් කන්නාඩියක් තෝරලා ඒක හදන්න දීලා අපි ආවා රෑට කෑම ගන්න. අපි ආවේ පොළොන්නරුව චිලිස් එකට. ඉතින් ආපු ගමන්ම බබල් ටී ඕඩර් එකක් දැම්මා. මේකේ උදේට රෑට දවල්ට ඕනම වෙලාවක රයිස් ඇන් කරි තියෙනවා. හැබැයි අපි දැම්මේ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකයි චීස් චිකන් කොත්තුවක් දැම්මේ. ඉතින් දැන් ගොඩක් තැන්වල තියෙනවා මේ පොල් අයිස්ක්‍රීම් කියන එක. ඉතින් මෙතනත් ඒක තිබ්බා. try කරන්න කියලා හිටියා. අපිට අමතකුණා ඒක try කරන්න. ඉතින් මේ තියෙන අපේ බබල් ටී එක. අපි බබල් ටී එකත් පීලා අපේ ඕඩර් එකත් අරගෙන අපි ගෙදර ආවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම මේ vlog එක enjoy කරන්න ඇති කියලා. තවත් ලස්සන vlog එකකින් ඔයාලා ගාවට එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.